உனக்குள் நானே உருகும் இரவில் உள்ளத்தை நான் சொல்லவா, மறுவும் மனதின் ரகசிய அறையில் ஒத்திகை பார்த்திடவா, சிறகச் சிறக உன்னில் என்னை தொலைத்த மொழி சொல். ඔයාලත් පාඩම් කරන්න, වැඩ කරන්න, වැඩ කරොත් තමයි අපිට කවදා හරි ලස්සනට ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. අපි දෙයක් කරොත් අපිට තියෙයි. ඒ හින්දා මහන්සි වෙන්න. මහන්සි වෙන තරමට ප්‍රතිඵල තියෙනවා. හෙලෝ කොහොමද ඔයාලට? good morning. දැන් උදේ අද මම දවසම ගෙදර ඉන්නවා. ඉතින් මම හිතුවා අද දවසම ඔයාලත් මාත් එක්ක එකතු කරගන්න. මම අද පාඩම් කරන්න ඕනේ. තව වැඩ වගේක් තියෙනවා කරන්න. අපි බලමු අද දවසේ මොකද වෙන්නේ කියලා. මට අද දවසකින් බ්ලොග් එකක් ගේන්නත් බැරි වුණා. ක්ලාස් ඒ වැඩත් එක්ක අපි බලමු මොකද වෙන්නේ කියලා. හුඟ දවසකින් ඔන්න ඔයාලට මම අලුත් බ්ලොග් එකක් අරගෙන ආවා. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම ලෝචනා සත්සරණි. ඔයා මගේ channel එකට ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. අද දවස හොඳට ඉර පායලා තියෙන, එළිය වැටලා තිබ්බ ලස්සන දවසක්. ඉතින් උදේම නැගිටලා බෙඩ් එක අස් කරලා තමයි මම වැඩ පටන් ගන්නෙ. මට පුරුද්දක් තියෙනවා, මම කොහේ හරි යනවා නම් නැත්නම් මම ගෙදර ඉන්නවා නම් කොහොමද මම අනිවාර්යයෙන්ම උදේම නැගිටපු ගමන් කරන්නේ බෙඩ් එක හදන එක. නැත්නම් මේ මට රූම් එකට එන්න හිතෙන්නේ නැහැ. අනික මම වැඩිපුරම ගෙදර ඉන්නේ මගේ රූම් එකේ හින්දා ඒක පිළිවෙලට තියාගන්න ඕනේ. ඒක අනේ මන්ද ඒක ගොඩාක් ගෑනමයි මම දැකලා තියෙනවා වීඩියෝස් වල. එයාලත් එහෙමයි කියනවා. ඒක ගෑනු ළමයිගේ ගතියක් වෙන්න ඇති. පිරිමි ළමයිනුත් ඇති ඉතින් එහෙම. උදේම ඊට පස්සේ ලෑස්ති වෙලා හොඳුන් කූරක් පත්තු කරා කාමරේම සුවඳ වෙලා යන්න. අද මම ඔයාලා එක්ක ෂෙයා කරගන්නවා ෂෝට් නෝට් එකක් හදන්නේ කොහොමද කියලා. ෂෝට් නෝට් එකක් හදන්න කලින් අපි කරන්න ඕනේ සම්පූර්ණයෙන්ම අපිට ෂෝට් නෝට් එක හදලා ආවරණය කරන්න තියෙන කොටස. අද දවසම ඔක්කොම කරන්න බැරි නම් මම මෙහෙම මෙච්චරක් කරනවා කියලා හිතන කොටස කියව ගන්න ඕනේ. විශේෂ කරුණු හයිලයිට් කරන ගමන් කියවන එක ගොඩක් හොඳයි. නැත්නම් කියවලා ඉවර වෙලා ආයෙම විශේෂ කරුණු හයිලයිට් කරන්නත් පුළුවන්. ඊට පස්සේ අපිට තීරු වශයෙන් කොළ අරගෙන ඒක ෂෝට් නෝට් එකක් විදියට ෆිල් කරන්න පුළුවන්. ටික ටික කරුණෙන් කරුණ කියන්නේ ස්ටාර් පොයින්ට් විදිහට එහෙම ගන්න පුළුවන්. ඊළඟ බ්ලොග් එකේදී මම අනිවාර්යෙන්ම ඔයාලට සම්පූර්ණයෙන්ම ෂෝට් නෝට් එකක් ෆිල් කරන්නේ කොහොමද, පාඩම් මතක තියාගන්නේ කොහොමද කියලා වගේ කරුණු වලට බ්ලොග් එකක් අරගෙන එන්න. මේ තියෙන්නේ මම දැන් ඔයාලට පෙන්වන්නේ මගේ ස්ටඩි ප්ලෑන් පොත. මම ඒකත් ඔයාලට ඉස්සරහට ෂෙයා කරගන්නම් ඒ vlog එකේදී. වොෂ් එකකුත් දාගෙන මම ආයෙම පාඩම් කරන්න පටන් ගත්තා. පොඩි ස්නැක් එකකුත් අරගෙන වැඩේට බැස්ස විතරයි. බලන්නකො කවුද ආපු අලුත් යාළුවා කියලා. මම නයිට් ස්ටඩි සෙෂන් එක පටන් ගත්තා. මෙතන මට වැඩ කරන්න දෙන්නේ නැතුව වද දෙනවා එක්කෙනෙක් මේ පේනවනේ. දැන් මෙතන මගේ පොත් මේ පහුරු ගන්නවා. යන්න කිව්වට යන්නෙත් නැහැ. මේ
මට වත් දෙන්නේ? ඇයි මට වද දෙන්නේ? හොඳ දෝනි වගේ යන්න. එයා අහන්නේ කිව්වට එයා වද දෙනවා මට දැන් දිගටම. පිට පටන් ගන්න. ඔයාට එක දිගට පාඩම් කරන්න කම්මැලි වගේ නම් ඔයා පැය භාගයක් පාඩම් කරලා විනාඩි 5ක බ්‍රේක් එකක් අරගෙන පාඩම් කරන්න. එතකොට ඔයාට ওই තියෙන කම්මැලිකම ඒ දේවල් මග ඇරෙනවා. එක දිගට කොහොමත් අපිට පොත දිහා බලාගෙන වාඩි වෙලාම ඉන්න අමාරුයිනේ. ඉතින් මේ වගේ ටිප්ස් යූස් කරලා බලන්න. පාඩම් කරන අතරේ මගේ හැඩ බලන්න නම් මම කවදාවත් අමතක කරන්නේ නැහැ. ඔයාලත් එහෙමද කියන්නකෝ? ඔන්න මං ඔයාලට අද රාමෙන් එකක් හදන විදිහත් අරගෙන ආවා. ඉස්සලාම මොකක් හරි ලිපේ තියලා මොකක් හරි කියන්නේ භාජනයක් ලිපේ තියලා වතුර රත්තරන් තියලා නූඩල්ස් එක එකට දාන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ හොඳට තැම්බුනහම පෙරලා නූඩල්ස් එක වෙන් කරගෙන නූඩල්ස් එකේ වතුර වලින් හැඳි 5ක් විතර දාලා ඔය තියෙන පැකට් එක දාන්න ඕනේ. මිරිස් එකයි කුඩු එකයි. ඊට පස්සේ මික්ස් කරලා අරගෙනම අයින් කරගත්තු නූඩල්ස් එකකට දාලා ආයෙම මික්ස් කරලා ගන්න තියෙන්නේ. ඔය බලන්න එකපාරට මැජික් එකක් වෙනවා. දැන් තමයි යන්නේ. ඔන්න ඔය වගේ මේ මික්ස් වෙන්න ඕනේ. ඊට පස්සේ අර දීලා තියෙන නයි මිරිස් මං හිතන්නේ මිරිස්සේ තියෙන්නේ. නයි මිරිස් හරි මොනවා හරි ඒක උඩින් දාන්න ඕනේ. දැන් මේ විදිහට තමයි කොතුමි රාමෙන් එක තියෙන්නේ. වාසන්න බෑග් එක රෙඩි කරමු. මගේ ටියුට්ස් තියෙන ෆයිල් එක එතකොට ෂෝට් නෝට් පොත ඊට ක්ලාස් දෙකක් තියෙනවා.
තමම පොඩි නෝට්බුක් එකක් ගන්නවා මට ස්පෙෂල් දේවල් නෝට් ඩවුන් කරගන්න. වොලට් එක උඩේ මතක් කරනම ගන්න ඕනේද. වොටර් බොටල් එක ඊයර්පොඩ් එක ඒක අපි මේකට දාමු. පෙන්සිල් කේස් එක ඔය ටික තමයි ඕනේ. ඔය ටික තමයි ඕනේ. එහෙනම් බෑග් එක රෙඩි. තවත් ඔයාලට මම මේ ලියන ඒවා බලන් හිටියොත් එපා වෙයි. ඒ හින්දා මං හිතුවා මෙතනින් vlog එක එන්ඩ් කරන්න ඕනේ කියලා. ඉතින් ඔයාලත් ඉගෙන ගන්න මහන්සි වෙන්න. මම ලොකු කෙනෙක් නෙවෙයි මම මෙහෙම ඇඩ්වයිස් දෙන්න. ඒ වුණාට මම හිතන දේ මම ෆලෝ කරන දේන් තමයි මම ඔයාලට ඒ දේ කිව්වේ. අපි දෙයක් කරොත් අපිට තියෙයි. ඒ හින්දා මහන්සි වෙන්න. මහන්සි වෙන තරමට බල තියෙනවා. හරිද? ඒ හින්දා ඔයාලත් පාඩම් කරන්න කම්මැලි කමේ ඉන්න එපා මම වගේ. එහෙනම් අදට ගිහින් එන්න ලස්සන vlog එකකින් ආයෙම හම්බ වෙන්න. එහෙනම් subscribe කරන්න, like කරන්න, comment කරන්න. See you the next vlog. Bye bye.